හැබැයි ඔබ බලාපන් කොට මට පේන්නේ මේ ඔක්කොම වටිනා තන මෙන්න මෙතන තමයි දැන. හැබැයි හොඳයි. බලපන් ඔයාලා පුදුම එනිසියාකාරියක්. හැබැයි තන හොඳයි. මේ ජීරෝ ඔක්කොට වඩා. මේ බලන්න. ඔයයි වයින් එක මම ඔයයි දැක් කැමතියි. දැන් කාලේ උන් යක්කුන්ට තමයි කැමතිවා. රතරමයි. හැබැයි හොඳයි යකෙක් හරි කමක් නැහැ කියලා තමයි. මෙයයිද? ඔව් ඔව්. මෙයයිද? මෙයයිද? එයයි නෙමෙයි හැමෝම. මෙයයි මට කැමති නෑ මට කණේ මෙහෙක් කළා. අපේ අම්මෝ දුදු අයියේ එන්නර පංගාවෙන් ඉඳ ගන්න. හැබැයි කලබලේ නේ. කලබලේට තමයි ආයේ මට මොට බොලා වෙන්නේ නැතුව ඉන්නේ. ඔව්. එහෙනම් රතරන් අයියේ. හැබැයි අපි නම් කලබලේට ආවා. කොලා දැක්කද අපේ කෙල්ලව? අපි දෙන්නව දැක්කද? මට නිකන් යන්තම් පේනවා. යන්තම් පේනවා නම් පෙරකාර අයියේ මෙහෙම අරෙන්කෝ. හිතහන්කො මට පේන්නේ. අම්මද වල අනිත් කෙල්ල අත දුන්නේ. අයියේ මේ බේරෙන්න මෙහෙම අරෙන්කෝ. එනවා. ඔය ග්‍රීන් පාන කෝට් එක දැන් ඉන්න අයියා වරෙන්කෝ. ඔය ග්‍රීන් පාන කෝට් එක දැන් ඉන්න අයියා වරෙන්කෝ. අපි දෙන්නව පෝර කෙන නැගලා නැග බන්ද බංකෝ. අනේ අයියා වරෙන්කෝ. බෑ. මහතක්කේ වරෙන්කෝ. අල්ලපු ගෙදර අයියත් එක්ක ඇවිල්ලා අපි දෙන්නව පෝර කෙන නැග බංකෝ. හැබැයි හොඳයි. අපි දෙන්නගේ අත පයකට ගහලා කලයකින් හරි කමන්නේ බෑම් වක් කරලා බන්ද බංකෝ. පෝර කෙන නැගලා පොළොවේ පතාගෙන අපෙක් කෙනා හම්බුණා පුතේ. පතාගෙන අපෙක් කෙනා හම්බුණා. ඒ ඔත්තයි යන්නේ. මේ පුතේ හම්බුණා වැඩි හරි. කෙල්ල කැමති. ඔව්. මොකක්ද කියන්නේ? ඔය කැමති. තමයි මෙහෙම කරා. ඔහොම කරේ. ඒ දැන් කාලේ එහෙම තමයි. ඔව් මෙහෙම කියන්නේ. කෙනෙකුට කැමති කියන්නේ නෑ. රතරන් අයියේ. මොකද? කෙල්ලට දෙන්නම් කවිය. කවියක් කියන්න. ඔව්. දෙන්න ඕන පුතේ. රෝස මලක් වාගේ ලස්සන මොන. අම්මා පල්ලා දැක්කම මගේ හිත ඇදුනේ. උඹලා දෙන්න ඕනේ බඩු. කුමාරයෙක් වාගේ පෙනුමට ඉන්න. මමම තමයි ගැලපෙන්නේ මේ සිත ගොන්න. යකෝ මං කිව්වම මං ගැන කියන්නේ කි. අනේ බලපෙරේත තෝ බලපන් බොරු පොට්ටෝ නේ කඩොල් පාඩියෝ. තෝගේ හැටි බලන්න. තෝ බලපන් බයිර වෙන්න පයින් ගහලා වගේ. තෝ හොඳයි හේදිලා බලපන් අපි දෙන නිකන් මදුර ඩිස්ට්‍රික්ට් හම්මන් කාණේ වගේ. හැබැයි හරියටම හරි. නැද්ද? බලපන් නිකන් බීවි හම්දමානි රංජ නාමනායකයි. අපි දෙන්නගේ බකල් එක බලපන්. හොඳට කපලේ නේද? හැබැයි හොඳ බකල් එක දාන්න කලිසම. අම්මේ බකල් එක දායි කලිසමට. බකල් එක නෙමෙයි. එහෙනම් දෙනවා පුතේ වෙන්න එක. මේ දවස්වල මොරුළු ගයින්නවනේ. මොරුළු ගයින්නවනේ. ඊළව ගයින්නවනේ. එහෙනම් පුතේ ගෙල්ලටත් එක්කම දෙනවා. පොඩි එකක් දිහා. පිළිදාරංගන මොන රොන්දට වාත. වෙනදට පණිනරිල පුංගට යන්නද. වෙනදට ගෙන මනුරොත් නෑ නේද. අපෝ රණ බැලුවා. නංගී දඬුලේ නාරි උර තල්ලේද. දඬුලේ කොහම කෙල්ල හරි ගැම්මනේ. කෙල්ල දන්නවා දන්නේ නැගේ තරම. ඩයිනමෝ එක බල්ල හැදෙනවා බං. ඒකනේ. රතරන් අයියේ. මොකද? ඔයයිට කියන්නේ. මොකක්ද? කෙල්ල මාව දැකලා. මට කතා කරලා. ඔව්. මෙතනින් පුඩු උතරගෙන වාඩි වෙන්න. වාඩි වෙන්න පුඩු උත් හදුවා. අම්මේ ආදරේටමයි. ආදරේ. හැබැයි අතන මාව යකා ගෙදරම ගෙනියන පාරක් තියෙන්නේ. යකෙක් හරි කම්. ආවට ගත්තා. හරි. හරි. බඩු දිහා. කොහමම පෝරගෙන නැග්ග හැකි. උත්තරේ නෙමෙයි මෙහෙ. එහෙනම් මෙන්න මෙහෙ. එහෙමද? ඔව් බලපන් ඔබේ සෙව්වන් දිවානේ. සෙව්වන් නෙමෙයි නෑ. වැඩේ මෙහෙදී. වැඩේ මෙහෙ. මේ පැත්ත තියෙන්නේ. මොකද තන මාරු වෙලා. තන මාරු වෙලා. එහෙනම් ඔය පැත්තට යන්න. මෙහෙට වරේ. ආයෙ වංගන්න. ඒක මට යන්න එපා නේ වරාවා. සුදු අයියා යන්න එපා එන්න. අනේ සුදු අයියා යන්න එපයි කියලා. ඔව්. හැබැයි සුදු අයියා ඔබේ සුදු පහේ. කොට පේන්නේ නැති වුණාට මේකිට පේනවනේ. ඒ හොදටම මැච්. රතරන් අයියේ. එහෙනම් දෙන්නම් පුතේ වෙනම එකක්. बालिकावियं नट्टे दोरे हिला होरें बलावी වතුර ගේන කම් වතුර කපලා අපි දෙන්න හැබැයි බාලිකාවියන් කියන්නේ ගෙල්ල ළඟට ඇවිල්ලා ඈ තිබ්බා හරි මෙයා දෙන්න තව යකෙක් අනේ මොකද කිව්වේ මේ ගෙල්ල ගේම ගහනද
මේ යකාට වඩා මේ යකා හොඳයි. ඒ වාලි ලා 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 මගේ තනියම අල්ලපුගේ දරින් හිටියා. යනගෙන ලොරි යනගෙන ලොරි පාරනව තාගේ නැගිටියා. අයිනේ කයි මාතරගේ කිලිගේ පැටියා. මල්ලි මමයි අකුරට යන වෙලාවේ එක්ක පාත් කරන කංකමරක් ආවනි හතලවේ. ඔයාගෙන් ගහකුත් නැති වෙලාවේ ඔය කියන්නේ සුදු අයියේ අනිත් මේක බඩ හතලවේ. කිලිගේ ඔන්න වෙනා පුතේ ලස්සන ගෙල්ලෙක් ගාවටම ගිහිල්ලා ඉන්න. මට තේරෙනවා මම යයි කියලා. ඔව් යකාවුනා කාන මේවා කායක මොකු කරන්න වෙන්නේ නැහැ පුතේ. ඈ